හෙලෝ ගයිස්. ඔන්න ඉතින් අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඉතින් හැමෝම ආසාවෙන් කන්න කැමති කෑම එකක් තමයි හදන්නේ. අද අපි හදන්නේ ගුලාබ් ජාමුන්. ඉතින් අපි බලමු අපි ගුලාබ් ජාමුන් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි යමු අපි ගුලාබ් ජාමුන් එක හදන්න. අපි බලමු ඒකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. මම සීනි ගත්තා. එතකොට මම අද හදන්නේ පාන් වලින්. අපිට වෙනම රෙසිපි එකකුත් තියෙනවා ගුලාබ් ජාමුන් හදන්න. මම අද හදන්නේ පාන් වලින්. අපිට මේකට අවශ්‍ය වෙනවා සීනි. එතකොට කිරිපිටි, දියකට ගත්ත කිරිපිටි, වැනිලා පොඩ්ඩක්, පාන් මම උතර පිටි 6ක් අරන් තියෙනවා. ඊට අමතරව කුඩු කෑල්ලක් අරන් තියෙනවා. එනිසල් අරන් තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදියට මුලින්ම අපි පාන් වල වාටි දාර ටික ඉවත් කරගන්නවා. අපි ඊට පස්සේ ඉවත් කරගත්ත පාන් වල දාර ටික අයින් කරලා අපි වෙනම භාජනයක් කරගෙන ඔන්න ඔය විදිහට දෙකට සාමාන්‍ය 4ට වගේ ලොකු කෑලි කපා ගන්නවා. සේරම පාන් කපාගෙන ඉවරයි. ඔය තියෙන අපි කපාගත්ත පාන් කෑලි දැන් අපි කරන්නේ මේ සේරම පාන් කෑලි බ්ලෙන්ඩර් ජාර් එකකට දාගෙන බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. ඉතින් අපි බ්ලෙන්ඩ් කරගෙන යමු. දැන් ඉතින් අපේ පාන් ටික හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. පේනවනේ හොඳටම සියුම් විදිහටම බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. හොඳටම බ්ලෙන්ඩ් කරගන්න ඕනි. දැන් ඉතින් අපි ඒ ටික වෙනම භාජනයකට දාගන්නවා. දැන් ඉතින් අපි ওই ටික ওই විදිහට දාගෙන අපිට ඊට පස්සේ තියෙන අපේ ගුලාබ් ජාමුන් වල බෝල් හදාගන්න තමයි. දැන් ඉතින් අපි අපේ ගුලාබ් ජාමුන් එක හදන්න අවශ්‍ය කරන දේවල් එකතු කරගන්නවා. මුලින්ම මම අත් දෙක හොදා ගන්නවා. මම අත් දෙකෙන් තමයි මේක කවලම් කරගන්නේ. මම ඔය දාගන්නේ අපි ගෙදර බොන කිරිපිටි උණු වතුර දාලා උක්කු බැටර් එකක් වගේ හදාගෙන තමයි ඔකට මික්ස් කරගන්නේ. ඔයාලට මේකදී ටින් කිරි ගන්න පුළුවන්. ඒ කියන්නේ මිල්ක් මේඩ් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කිරිපිටි දැම්මම මාරම රසයි. ඒ කියන්නේ කිරිපිටි වලින් තමයි ගොඩක් මේකේ රසය ඉන්නේ. ඊට පස්සේ ගොඩාක් තලන්නේ නැති වෙන්න සාමාන්‍යයෙන් ඇඟිලි වලින් නිකන් අර පොඩි කරනවා, කවලම් කරනවා වගේ කරගන්න ඕනේ. දැන් ඔන්න ඔය පදම වෙනකන් අපි අපේ මික්ස් එක හදා ගන්න ඕනේ. ඔකට සීනි මුකුත් ඇඩ් කරන්නේ කිරිපිටි දියර එක විතරයි. දැන් ඉතින් අපි යමු අපේ සුගර් සිරප් එක හදා ගන්න. මම මුලින්ම මේකට සුගර් ඇඩ් කරගන්නවා. භාජනයකට සුගර් ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි ලිප ඔන් කරගෙන ලාවටම කියන්නේ අඩුම ගින්දරෙන් තියලා ටක් ගාලා එවලෙම වතුර දාගන්නවා. නැත්නම් අපේ සීනි එක කැරමල් වෙනවා. කැරමල් වෙන්නේ නැතුව තමයි මේක හදාගන්නේ. දැන් ඉතින් අපි වතුර එකතු කරගත්තා. දැන් තියෙන ඉතින් මේක කවලම් කරන ගමන් තව ඔකට අපි එකතු කරගන්නවා
එනසල් දානවා. එනසල් වලට තියෙන ප්‍රමාණයක් කියන්නේ සාමාන්‍ය එනසල්ලට 3-4ක් වුණත් දාගන්න පුළුවන්. ඔය වෙලාවේදී මං ගාව එනසල්ලට එකක් හෝ දෙකක් තිබුණේ. මං ඒ දෙක තමයි දාගත්තේ. ඒකත් එක්කම කුරුඳු කෑල්ලකුත් දාගන්නවා. දැන් ඉතින් ඔන්න ඔය වෙලාවේදී මම වැනිලා හැඳි භාගයක් වගේ එකතු කරනවා. ඔයාලට පුළුවන් නම් රෝස් වතුර උනත් එකතු කරගන්න පුළුවන්. එතකොට අපි සුවඳ රස වැඩි වෙන නිසා. දැන් ඉතින් තියෙන්නේ ඕකේ අර තික් ගතියක් එන්නේ නැති වෙන්න වතුර වගේම තියෙද්දි හොඳට කවලම් කර කර ඉන්න තමයි තියෙන්නේ. හොඳට මේ ඔගේ පදම බලා ගන්න අපි ටික මම ඔය දැන් ටික වෙලාවක් තියලා හැන්දකට චුට්ටක් අරන් අපි අල්ලලා බලන සාමාන්‍යයෙන් ඇලෙනවා වගේ කියන්නේ චුට්ටක් ඇලෙන ගතියක් වගේ තියෙන වෙලාවෙදී අපි ලිප් ඔෆ් කරගන්නවා. දැන් අපි පදම ගානට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් අපි ඒක ඒ විදිහට තියෙන්න ඇරලා අපි යමු අපේ අනිත් වැඩේට. ඔන්න ඉතින් අපි හදාගත්ත ගුලාබ් ජාමුන් එකේ මික්ස් එක ටික වෙලාවක් අපි වහලා තිබුණා. දැන් අපි කරන්නේ ඒකෙන් පොඩි ගුලි අරගෙන පොඩි ගුලි හදාගන්න ඕනේ. ලොකු ගුලි හදාගන්න එපා. සාමාන්‍ය පොඩියට ගුලි ටිකක් හදාගන්න ඕනේ. ගොඩාක් තද කරන්නේ නැතුව බෝල ටික හදාගන්න ඕනේ. දැන් අපි ගුලාබ් ජාමුන් ටික හදාගෙන ඒ කියන්නේ බෝල ටික හදාගෙන තියෙන්නේ ওই ප්‍රමාණයෙන් හදාගත්තම ඇති. එතකොට පැණි හැම හොඳට ඇතුළේ ඇබ්සෝබ් වෙන නිසා. දැන් ඉතින් අපිට තියෙන්නේ මේ ටික අවශ්‍ය ප්‍රමාණයට බෙද ගන්න. ඒ කියන්නේ ගොඩාක් කර වෙන දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මද කින්දරේ තියලා තමයි මේක බෙදගන්නේ. අනේ ඒ කියන්නේ අපි බදින වෙලාවෙදී හැන්දින් කවලම් කරන්න ගොඩාක් තලන්න කරන්නේ නැතුව හරිම පරිස්සමට බෝල ටික එහා මෙහා කරලා කියන්නේ අනිත් පැත්ත මේ පැත්ත පෙරලෙන ගමන් තමයි අපි මේක බෙද ගන්න ඕනේ. ගොඩාක් බෙද ගන්න දෙන්නත් එපා. ඒ කියන්නේ කර වෙන්න දෙන්නත් එපා. බලන්නකෝ දැන් මම බෙද ගන්න විදිය ඔයාලත් ඒ ගානට බෙද ගන්න. මෙන්න මේ ගානට තමයි අපි ගුලාබ් ජාමුන් එක හදාගන්න ඕනේ. ওই ගානට බෙදගත්තට පස්සේ ලිප් ඔෆ් කරලා ඒ ටික අයින් කරගන්නවා. ඉතින් බලන්නකෝ ලස්සන පාටට තියෙනව නේද? ගොඩාක් කර කරගන්න නැතුව මේ ගානට බෙද ගන්න. දැන් ඉතින් තියෙන්නේ අපි ගුලාබ් ජාමුන් එකට සුගර් සිරප් දාලා ඇඩ් කරගන්න. මුලින්ම අපි සුගර් සිරප් එක ආයිලෙන් තියලා මද රස්නේ මද ගින්දරේ තියලා ඊට පස්සේ අපි ගුලාබ් ජාමුන් එකට එකතු කරගන්නවා. මේ වෙලාවේදී දෙහි බින්දුවක් වගේ එකතු කරගන්නවා නම් රස වැඩි වගේම අපේ සුගර් එක ගල් වෙන කට්ටිය නැති වෙලා යනවා. කියන්නේ දවස් ටික දවසක් තියාගන්න පුළුවන්. ඒ වෙලෙම අපි කනවා නම් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මම ওই වෙලාවේදී දෙහි එකතු කරගත්තේ නැහැ. ඔයාලට පුළුවන් දෙහි බිඳු දෙකක් එකතු කරගන්න. දැන් අපි ගුලාබ් ජාමුන් එක හරියටම රෙඩි. බලන්නකෝ ඉතින් ලස්සන ඇත්තටම කඩේ තියෙන ගුලාබ් ජාමුන් එකක් වගේම රස පාටයි නේද? ඒ වගේම තමයි මේකේ රස මාරම රසට තියෙනවා. ඉතින් ඔයාලට ලේසියෙන්ම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ වගේ රසම රස බේරෙන මේ විදිහේ ගුලාබ් ජාමුන් එකක් හදන්න පුළුවන්. ඉතින් try කරලා බලලා මටත් කියන්න. ඔන්න ඉතින් මම try කරන්න හදන්නේ. බලන්නකො soft ගතිය ඒ වගේම ඇතුළට පැණි බෙහෙලා තියෙනවා. අපි පැණි එක ඇතුළට දාලා සාමාන්‍ය පැය 3ක් විතර තියන්න ඕනේ. මාරම රසයි.
ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් අදත් වීඩියෝ එක ලස්සනයි කියලා හිතනවා නම් මම subscribe කරලා like කරලා share කරලා comment කරලා තියාගන්න. ඉතින් ආදරේ සුදුරින් පරිස්සමින් එන ගිහලා එන්න bye.